හරි ඉතින් hello friends ඉතින් MR දසු YouTube channel එකෙන් එන කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. හරි ඉතින් අලුතෙන් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. මේකේ අපිට බලන්න යන්නේ අද අමුතුම වීඩියෝ එකක්. මේකේ ධාරිතාව බලන්න යන්නේ අපි. කියන්නේ මේක පටවගෙන යන්න පුළුවන් ගල් එහෙම දාලා පටවගෙන යන්න පුළුවන් ප්‍රමාණය වරන්ඩ අදගෙන යන්න පුළුවන් විදිහ බලන්න. මේක දාගෙන කඳුනක් ගන්න පුළුවන්ද? ඒ වගේ දේවල් බලන්න යන්නේ. හරි ඉතින් මේක රටේ දෙන ඇති ඉස්සරහා මේ ශ්‍රී ලංකා කොඩිය අහලා තියෙනවා. හරි ඉතින් මේක යවලා බලන්න. හරි ඉතින් අපි පළවෙනිම ඔෆ් රෝඩ් ටෙස්ට් එකක් බලමු. මෙතන ගල්ගොඩේ නංගලා. අපි දැන් ලෝ ගියර් එක දාලා බලමු. ඊට පස්සේ අපි හයි ගියර් එක දාලා. හරි ඉතින් අපි බලමු ඊට පස්සේ කන්දනක් ගන්න පුළුවන් දීලා එහෙම මේක කරලා. හරි ඉතින් ඔය කටේ බලන්න මෙතන මේ තියෙන්නේ ලෝ ගියර් and හයි ගියර් මේ බටන් එක. මේකේ මේ එකපාරක් එබුවාම මෙහෙමීට යන්නේ. ඊට පස්සේ ආයේ මේක එබුවාම මේ වේගය වැඩි යනවා. හරි ඉතින් ඔය කට්ටියට බලන්න පුළුවන් වුණා මේක ලෝ ගියර් එක දාලා තියෙද්දි මේ මෙටල් ගොඩේ හොඳට නැග්ගුවා. හරි ඉතින් අපි හයි ගියර් එක දාලා බලමු මේක මොකද වෙන්නේ කියලා. හරිත් ඔය කට්ටියට බලන්න පුළුවන් වුණා අතන මෙටල් ගොඩේ මේක ලෝ ගියර් එකෙත් හොඳටම නැග්ගුවා. ඊට පස්සේ හයි ගියර් එකේ සුපිරියරම නැග්ගුවා. හරිත් අපි මෙතන මේ කොල් රෝඩ් ගොඩේ යාලා බලමු මොකද වෙන්නේ කියලා. ලෝ ගියර් එක දාලා යාලා බලමු පළවෙනිටම. ඊළඟට හයි ගියර් එක දාලා යාලා බලමු මෙතන මොකද වෙන්නේ කියලා. හරි ඉතින් ලෝ ගියර් එකේ කිසිම කේස් එකක් නැතුව ගියා. අපි දැන් හයි ගියර් එකට දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි ඉතින් ඔය කට්ටියට බලන්න පුළුවන් වුණා. ඉතින් ලෝ ගියර් එකේ හයි ගියර් එකේ කිසිම කේස් එකක් නැතුව කොළ රෝඩ් ගොඩේ යන්න පුළුවන් වුණා. හරි ඉතින් දැන් ඔෆ් රෝඩ් එකක් ඇති. දැන් ඉතින් අපි මේක බලමු මේ කොච්චර බරක් තියලා යවන්න පුළුවන්ද කියලා. මේක උඩින් කොළ දෙයක් තියලා මේ ගාලා තියෙනවා නැත්තම් මේ ඊරෙනවා. හරි ඉතින් මේ ගාන ගලක් නම් කිසිම කේස් එකක් නැතුව ඒක උඩ තියලා යවන්න පුළුවන්. දැන් ඉතින් අපි තියලා බලන්න යන්නේ පොඩ්ඩක් මීට වඩා ලොකු සයිස් ගලක්. මේක තියලා යවලා බලන්න යන්නේ. මේකත් එක්ක ගත්තාම පේනවා ඒ කට්ටිය වෙනස. හරි ඉතින් අපි තියලා යවලා බලමු. හරි ඉතින් ඔය කට්ටියට බලන්න මේකේ සස්පෙන්ෂන් උත් වැඩ කරනවා මේ ගල තිබ්බා. හරිත් ඔය කට්ටියට බලන්න පුළුවන් වුණා මේ කිසිම කේස් එකක් නැතුව ගියා. මේ අන්තිමේ ස්පීඩ් එක වැඩි කරලා පස්සේ මේක මේ පොඩ්ඩක් පෙරළුණා චිප් එක. හරිත් ඔය කට්ටියට බලන්න පුළුවන් වුණා මේ ගල් එහෙම පැටලලා යවුවා. මේ කිසිම කේස් එකක් නැහැ. හොඳට යන්න පුළුවන්. මේ හරි ඉතින් අදට මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ආය අලුතෙන් දවසක වීඩියෝ අස්සෙට් වෙමු. අදට මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරලා අපි වෙන දවසක සෙට් වෙමු.